සම්බන්ධතාවයන් මේ ලෝකයට අපි උපදිනවා සමගම අපිට ඇතිවෙන සම්බන්ධතාවයන් තියෙනවා. අපි මේ ලෝකයේ ජීවත් වෙනකොට අපි ඇති කරගන්න සම්බන්ධතාවයනුත් තිබෙනවා. මේ සම්බන්ධතාවයන් නිසා ජීවිතය අර්ථවත් කරපු, ජීවිතය දියුණු කරපු, ජීවිතය සැපවත් කරගත්තු පිරිසකුත් ඉන්නවා. ඒ වගේම සම්බන්ධතාවයන් නිසාම ජීවිතය අමිහිර වේදනාවෙන් පිරුණු අයත්, ජීවිතය නාස්ති කරගත්තු අයත් ඕන තරම් මේ සමාජයේ සිටිනවා. අපේ ජීවිතේ විවිධාකාර සම්බන්ධතාවයන් තිබෙනවා. හැබැයි විශේෂ සම්බන්ධතාවයන් වර්ග 3ක් තිබෙනවා. ඒ තමයි අපේ පවුලේ අය, මිත්‍රයන් සහ අසල්වැසි. ශුද්ධ බයිබලයේ අපට මේ සම්බන්ධතාවයන් පිළිබඳව, ඒවා පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව නොයෙක් උපදෙස් අපට ලබා දී තිබෙනවා. ඒ අතරින් සාලමොන් රජතුමා හිතෝපදේශ 27 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ අපට ඉතා අගනා උපදෙසක් මේ 3 ආකාර සම්බන්ධතාවයන් පිළිබඳව ලබා දීමක් කරනවා. මම ඒක ඔබට කියවන්නම්. නුඹේම මිත්‍රයාද නුඹගේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න. නුඹේ විපත්ති දවසේදී නුඹගේ සහෝදරයාගේ ගෙට නොයන්න. ළඟ සිටින අසල්වැසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය. ප්‍රේමවන්තය, මට එක්තරා කතන්දරයක් මතක් වෙනවා. එක්තරා ගමක තාත්තා කෙනෙකුයි දුවෙකුයි ජීවත් වෙනවා. ඔවුන් සිටියේ ඉතාමත්ම ලස්සන පරිසරයක් තිබුණු ගමක. ඔවුන්ගේ ඥාතීන්, ඔවුන්ගේ පවුලේ අය, ඔවුන්ගේ හිතවතුන්, අසල්වාසීන් මේ සියලු දෙනා ඔවුන්ගේ නිවස වටේ ජීවත් වුණු අය වුණා. දවසක් මේ තාත්තා දුවට කියනවා, දුව, අපි අපේ පවුලේ අයට, හිතවතුන්ට හොඳ භෝජන සංග්‍රහයක් දෙමු. ඉතින් දුවට වගකීමක් පැවරුණා ඒ භෝජන සංග්‍රහය තියෙන දවසට ඒ අයට ආරාධනා කරන්න. ඒ භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණු දවසේ මේ දුව ගෙයින් එළියට ඇවිල්ලා කෑ ගාගෙන පාර දිගේ දුවන්න ගන්නවා. අපේ ගේ ඇතුලේ මහා විශාල ගින්නක් තියෙනවා, අනේ අපිව බේරගන්න කියලා. ප්‍රේමවන්තය, මේ දරුවගේ උපකාර ඉල්ලා හඬන ශබ්දය අසල්වැසීන්ට, ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට සහ මිත්‍රයන්ට ඇසුණා. හැබැයි ඔවුන්ගේ උපකාරයට පැමිණියේ ළඟ සිටින අසල්වාසීන් කීප දෙනෙක් පමණයි. ප්‍රේමවන්තය, එදා මේ තාත්තයි දුවයි තීරණය කරනවා, අපේ ලේ ඥාතීන්ටත් වඩා, සමහර අපේ හිතවතුන්ටත් වඩා ඇත්තටම අපේ ජීවිත ගැන සලකන්නේ මේ අපිව බේරගන්න ආපු මේ කීප දෙනා තමයි. ඔවුන් තමයි මේ සංග්‍රහය ඇත්තටම භුක්ති විඳින්න සුදුසු. ඔබේ ජීවිතෙත් සමහර විපත්ති තුල විතරයි සැබෑ මිත්‍රයන්, සැබෑ සහෝදර සහෝදරියන්, සැබෑ අසල්වැසීන් කවුරුන්ද කියලා
ඔබට දැනගන්න පුළුවන් වෙන්නේ. බොහෝ වෙලාවට අපි රැවටෙනවා බොහෝ සම්බන්ධතාවයන් තුළ. ඉතින් ශුද්ධ බයිබලයේ අපිට දී තිබෙන මේ වටිනා උපදෙස පිළිපදිමින් අපේ ජීවිතයේ සම්බන්ධතාවයන් නිවැරදිව හා අර්ථාන්විතව ගොඩනගා ගනිමින් අපේ ජීවිතත් එයින් සාර්ථක කරගන්නට අපි කටයුතු කළ යුතුයි. මේ පණිවිඩය ඔබට ඔබේ ජීවිතය තුළ තිබෙන සම්බන්ධතාවයන් නිවැරදිව කළමනාකරණය කිරීමට උපකාර වනු ඇතැයි මා විශ්වාස කරනවා. ඔබට ජයග්‍රාහී දවසක්.